Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද හවස මම පොඩ්ඩක් එළියට යනවා. මම හිතුවා ඒක ගැන පොඩි වීඩියෝ එකක් කරලා දාන්න. චූටි වැඩ වගේකට ළමයි මම එළියට යන්නේ. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක පොඩි වීඩියෝ එකකින් ෂෙයා කරගන්න. ඉතින් මම මුලින්ම ගිහිල්ලා මම ඇඳන් යන අවුට්ෆිට් එක ඇඳගෙන එන්නම්. මේක තමයි මගේ අවුට්ෆිට් එක ළමයි. මම මේකප් ඔක්කොම කරගෙන කොණ්ඩෙත් ඔක්කොම හදාගෙන ඇවිල්ලා ඔයාලට මගේ ෆයිනල් ලුක් එක පෙන්නන්න. මේක තමයි ළමයි මගේ ෆයිනල් ලුක් එක. දැන් ඉතින් එහෙට මෙහෙට හැරි හැරි බලනවා ලස්සනද කොහොමද කියලා. මම ලස්සන නම් කමෙන්ට් එකක් දාන්න, ලස්සන නැත්නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. දැන් මං ලෑස්තිලා ඔක්කොම ඉවර වෙලා දැන් මං එළියට යන්න හදන්නේ. අද ඉතින් මගේ හවස් වරුවම එළිය තමයි ගෙවෙන්නේ. අපි යන්නයි හදන්නේ. ඉතින් ළමයි මම පළවෙනියටම ගියේ කිචන් එකේ පොඩි අඩුපාඩු වගේක් තිබ්බා. ඉතින් ඒ ටික අරගන්න තමයි පළවෙනියටම ගියේ. මොකද රෑ වුණොත් එහෙම මට ওই ටික ගන්න අමතක වෙනවා. ඒ හින්දා මුලින්ම ගිහින් ඒ ටික අරගත්තා. ඊට පස්සේ මම ගියා කීල්ස් එකට. ගිහිල්ලා එලවලුයි තව අවශ්‍ය අඩුපාඩු වගේක් ගෙදර තිබ්බා. ඒ ටික අරගෙන ආවා. ෆ්‍රිජ් වලට අරෝන ස්ටිකර්ස් වගේක් හොයන් ළමයි මං හැමතැනම ගියා මට ඒක හම්බුන්නේ නැහැ. ඉතින් රෑට අපේ නංගිගේ රිපෝට් වගේ ડોක්ටර් කෙනෙක්ට පෙන්නන්න තියෙන අපිට අපොයින්ට්මන්ට් එක තිබ්බේ රෑ. ඉතින් පරක්කු වෙන හින්දා මම ආයේ තව තැන්වල ගියේ නෑ. ඒක හොයන්න ඉක්මනට හොස්පිටල් එකට ගියා. අපි හොස්පිටල් එකට එද්දි ගොඩක් පරක්කු වෙලා හැබැයි පරක්කු වෙලා ආවට ළමයි ගියාම තමයි දැක්කේ ඊළඟට යන්න තියෙන අපේ නම්බෙක් කියලා. ඒ කියන්නේ අපි පරක්කු නැහැ. අම්මයි නංගි එනකන් ඉතින් මට කරන්න දෙයක් නෑනේ ළමයි. ડોක්ටර් ළඟට ගියේ මන් නෙමෙයි එනකන් ඉතින් මම පොඩි වීඩියෝ එකක් අරගත්තා. ඉතින් වැඩ ටික ඉවර කරන් අපි කෑමට ගියේ බත්තර මුල්ලේ සාෂයකට. ඊට පස්සේ අපි කාලා ගෙදර ආවා. ගෙදර ආව ගමන් මම පෙන්නන කෙනා බලන්නකෝ. මේ තමයි මගේ ලොකු පුතා. හලෝ ලොකු බබා අක්කාව පුතේ ශුඩු මහත්තයා අක්කාව. ඉතින් මම දැන් තමයි ගෙදර ආවේ. දැන් වෙලාව 10:22යි. ඉතින් ඔහොම තමයි අද හවස් වරුව මගේ ගෙවුනේ. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.